පරිමිතිය ප්‍රශ්න සාකච්ඡාවේ දෙවෙනි කොටසත් එක්ක එහෙනම් අපි බලමු මොනවද මේ කොටසේ අපි කතා කරගන්න අපිට ඉගෙන ගන්න දෙන්නේ කියලා. කියනවා පාදකල කේන්ද්‍රික ඛණ්ඩවල පරිමිතිය සොයන්න කියලා මුලින්. එතකොට අපි දන්නවා කේන්ද්‍රික ඛණ්ඩවල පරිමිතිය හොයන්න අපි සූත්‍රය පාවිච්චි කරනවා. අපි දන්නවා වෘත්තයක නම් මොකද්ද කරන්නේ? වෘත්තයක නම් මට ගන්න පුළුවන් පරිධිය සමානයි 2πr කියන්නේ අපි ගන්න. හැබැයි කේන්ද්‍රික ඛණ්ඩවල පරිමිතිය හොයද්දී 2πr ගෙන් ගන්න බෑ. කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ ඇත්තටම මේ කේන්ද්‍රික ඛණ්ඩක පරිමිතිය ගනිද්දී යාගේ තියෙන මේ විදිහට වක්‍ර පෘෂ්ඨ අපි යාට කියනවා වෘත්ත ඡාපයක් කියලා. වෘත්ත ඡාපයක් සහ මේම අරයන් කැය දෙයක් අනිවාර්යයෙන් එකතු වෙලා තියෙනවා. හරිද? ඒකට හැම ගත්තොත් හිතන්න මෙතන තියෙනවානේ මෙතන කෝණය තියෙන 120ක්. එහෙනම් මෙතන අපිට ගන්න ඕනේ වෘත්ත ඡාපයේ කේන්ද්‍රික කෝණය කොච්චරක් වෙනවද? අපි දන්නවා ලක්ෂයක් වටා පිහිටි කෝණ වල එකතු අංශ 180යි 360යි 360න් 120ක් අඩු කරපුවාම මට එනවා මෙන්න මේ කෝණය කීයද කියලා. එහෙනම් 240ක් කියලා එනවා. එහෙනම් අපිට ගන්න ඕනේ කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රික කෝණය 120 නෙමෙයි ගන්න ඕනේ 240යි. හරි. එහෙනම් දැන් අර අපි මෙහෙම වැඩක් කරන්න යන්නේ. අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියලා හොයන්නේ. එතකොට ආ දන්නවා පරිධිය 2πr නේ. 2πr කියන්නේ අංශක 360කට වෙන්න මෙයාගේ පරිමිතිය. හරිද? වටේ දිග අංශක 360ක් වෙද්දි මේ වෘත්තයේ වටේ දිග තමයි 360ක් කියන්නේ. මට හොයන්න තියෙන්නේ අංශක 20කට කොච්චරක්ද කියලා. අංශක 20කට කොච්චරක්ද කියලා තමයි මට හොයන්න තියෙන්නේ. 120කට නෙමෙයි. අංශක 240කට කොච්චරක්ද කියන මට හොයන්න තියෙන්නේ. ඉතින් මට පුළුවන් ඔක ලේසියෙන්ම මේ වගේ වැඩක් කරන්න. දැන් ඔයාලට හිතන්න ඔයාලට දීලා තියෙනවා මෙහෙම එකක්. ඔයාලට දීලා තියෙනවා පොත් දුසිමක් රුපියල් 120යි කියලා. පොත් දුසිමක් කියන්නේ පොත් 12ක් නේ. පොත් 12ක් රුපියල් 120යි කියලා දීලා තියෙනවා. පොත් 12ක් රුපියල් 120යි කියලා දීලා තියෙනවා. එහෙනම් ඔයාලට කියනවා පොත් 5ක වටිනාකම හොයන්න කියලා. කොහොමද කරන්නේ? හරි. මෙහෙම දැන් ඇත්තටම පොත් 12ක් 120 නම් අපිට සිද්ධ වෙනවා එක පොතක් කීයද කියලා හොයන්න. ඒතකොට එක පොතක ගාන දන්නා නම් අපිට පුළුවන් පොත් 5ක ගාන හොයන්න. හරිද? හරි. එහෙනම් කොහොමද කරන්නේ? ඔන්න පොත් 12ක් තියෙනවා. පොත් 12ක් 120යි. එහෙනම් එක පොතක වටිනාකම මට හොයන්න පුළුවන් මේ 120 12න් බෙදලා. ඊට පස්සේ පොත් 5ක වටිනාකම මට හොයන්න පුළුවන් 120 12න් බෙදලා ගුණ කරනවා 5න්. 120 12න් බෙදපුවම මට උත්තර එනවා 10ක් කියලා. 10 වරක් 5 රුපියල් 50ක් කියලා එනවනේ. අන්න ඒ වගේ මෙතනත් අපි බලමු 2πr. දැන් මම මෙතන පොඩි සූත්‍රයක් හදාගන්නම් මේ ඕනි දෙයකට දාන්න පුළුවන් වෙන. මම හදාගන්නකො මෙහෙම. අපිට දීලා තියෙන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය θ කියලා දීලා තියෙනවා නම් හරිද? බලමු. 2πr කියන්නේ අංශක 360කට. එහෙමනම් අංශක θ ප්‍රමාණයකට අපි කොච්චරද කියලා බලමු. අංශක θ ප්‍රමාණයකට කොච්චර මේ මෙන්න මේ වෘත්ත ඡාප දිගක් එනවද කියලා හොයන්න කලින් මම හොයනවා අංශක එකකට කොච්චර වෘත්ත ඡාප දිගක් එනවද කියලා. එහෙනම් යා හොයන්නේ කොහොමද? 2πr 360කට 2πr නම් අංශ එකකට 2πr බෙදීම 360ක් වෙන්න ඕන. එහෙනම් අංශක θ ප්‍රමාණයකට කොච්චරක් වෙන්න ඕනද? 2πr බෙදීම 360 ගුණ කිරීම θ වෙන්න ඕන. හරි. එහෙනම් අපි θ දන්නවා නම් r දන්නවා නම් මට පුළුවන් මේ වෘත්තයේ මෙන්න මේ වෘත්ත ඡාප කොටසේ දිග හොයන්න. හරි. එහෙනම් බලමු. එහෙනම් වෘත්ත ඡාප දිග. වෘත්ත ඡාප දිග මට ගන්න පුළුවන් 2πr ගුණ කිරීම θ බෙදීම 360. හරි. එතකොට මෙතන අංශක දාගන්න. අංශක θ බෙදීම අංශක 360යි. එතකොට 2πr
r කියන්නේ කීයද? r කියන්නේ 28යි. θ කීයද? θ 240යි. 360යි. හරි. එහෙනම් මෙතන මම 120න් කැපුවොත් 220 මෙතන දෙකක් තියෙනවා, මෙතන තුනක් තියෙනවා. 5 ගියගේ මම දන්නවා 22 බෙදීම 7යි. 28 ගුණ කිරීම 2 බෙදීම 3යි. මෙතනින් ගන්න පුළුවන් 28 4යි. මට මෙතන උත්තරේ එනවා 2 ගුණ කිරීම 22 ගුණ කිරීම 4 ගුණ කිරීම 2යි බෙදීම 3යි කියලා. එහෙනම් මෙතනින් වෘත්තචාප කොටසේ දිග මට ගන්න පුළුවන් කීයක් කියලාද? මෙතනින් දෙවරක් 22 44යි 44 වරක් 4 144 වරක් 4 176යි. එයා දෙකෙන් ගුණ කරා 352ක් කියලා එනවා. 352 බෙදීම 3යි කියලා එනවා. හරි. මම හිතනවා හරියද කියලා මොකද වැරද්දක් තියෙනවා නම් පොඩ්ඩක් කියන්න මට. ඊට පස්සේ අපිට දැන් මෙයා නෙමෙයි චාපදික නෙමෙයි නෝනේ පරිමිතිය. පරිමිතිය මට ගන්න පුළුවන්. වෘත්ත චාප කොටසේ දිග එකතු කිරීම. හරිද? මෙයාලා නෝනේ. මේ කෑල්ල හරි. එයා හරි. ඊට පස්සේ මේ කෑල්ල ඕනේ. මේ කෑල්ල ඕනේ. මේ දෙන්නා 28ක් වෙනවානේ. එහෙනම් මම කරන්නේ මෙයාට 28 එකතු කිරීම 28 කියලා 28 ඒවා දෙකක් එකතු කරනවා. අපිට පුළුවන් මෙතන 352 බෙදීම 3 කියන එක නා ඕනනම් මෙහෙම පොදු හරයක් ගන්න, පොදු හරයක් කරගෙන සුළු කරගෙන යන්න පුළුවන්. එතන පොදු හරයක් ගනිද්දි මොකද කරන්නේ? දැන් මෙතන ඇත්තටම හොරගෙඩිය කවුද ඉන්නේ? හොරගෙඩිය. මෙතන යට ඉන්නේ එකනේ. මෙයාගේ හරේ ඉන්නේ එක. එහෙනම් හරේ තුනක් කරගන්න එපා. හරේ තුනක් කරන්න උඩ යටේ දෙකම තුනෙන් ගුණ කරනවා. මොකද යටට දෙයක් කරනවා නම් මේ දේ උඩටත් කරන්න ඕන. හරිද? එහෙනම් ඔන්න පොදු හරේ ගත්ත 3යි කියලා. උඩ තියෙන 352ක් 28 ගුණ කිරීම 3 ඒවම දෙකක් තියෙනවා. එහෙනම් උඩ කීයක් එනවද? 352යි 28 වරක් 3 කියන්නේ කීයද? 28 වරක් 3 දෙකෙන් ගුණ කරපුවාම මට එනවා 520ක් කියලා. 520 3ෙන් බෙදන්න තියෙනවා. 520 3ෙන් බෙදපුවාම මට එනවා 520 3ෙන් බෙදනවා. 520 3ෙන් බෙදෙන්නේ නැහැ. හැබැයි 518 3ෙන් බෙදනවා. 19 3ෙන් බෙදනවා නේ. 519 3ෙන් බෙදපුවාම මට එනවා 173යි. තව ඉතුරු එකයි කියලා. ඔන්න ඔහොම එන උත්තරයක් ඕනනම් ඕක පුළුවන් 173.3 සෙන්ටිමීටර් කියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙයායි කොහොමද හදන්නේ? එතන තියෙනවා 10.5යි. එයාගේ වෘත්තය අරගෙන. එහෙනම් අපි ඉස්සෙල්ලා ගත්ත උත්තරෙම ගමු. මම ගන්නවා C කියලා වෘත්ත චාපයේදී. එතකොට එයාව ගන්න පුළුවන්. එයාගේ වෘත්ත ඛණ්ඩයේ කෝණය කීයද? අංශක 30යි. එහෙනම් 25r ගුණ කිරීම θ බෙදීම 360යි. එහෙනම් 2 5 කියන්නේ 22 බෙදීම 7 r කියන්නේ 10 බෙදීම 5 10.5 10.5 මම ලියන්න 21 බෙදීම 2යි කියලා. මොකද 10.5 ගුණ කරලා උඩ යටයි දෙකම දෙකෙන් දරුවට එන 21 බෙදීම 2ක් කියලා. θ කියන්නේ කීයද? θ කියන්නේ අංශක 30යි 360. 30ව 360ට තියනවා කීයද? 12. 7ට 21ට 7 3ක් තියෙනවා. දෙකට දෙක කැපුවා. උඩ තියෙනවා 22 ගුණ කිරීම 3 බෙදීම 12. මෙතන 4යි. මෙතන මම ආයෙ කැපුවොත් 11. එහෙනම් මෙතන 11 බෙදීම 2 සෙන්ටිමීටර් කියලා. එහෙනම්
පරිමිතිය මම කොහමද ගන්න? පරිමිතිය ගන්න පුළුවන්. මේ තියෙන්නේ වෘත්ත ඡාප කොටසේ දිග. වෘත්ත ඡාප කොටසේ දිග ගන්න. මෙතන තියෙනවා 10.5. මෙතන තියෙනවා 10.5. ඒ 10.5 ඒවා දෙකත් එකතු කරන්න ඕනේ මෙයාට. 10.5 ඒවා දෙකක් එකතු කරන්න. ඊට මෙතන එනවා 11 බෙදීම 2 කියන්නේ මම මේක ලියා ගන්නම් 5.5යි 10.5 වරක් 2 21. එහෙනම් වට ලියන්න පුළුවන් 26.5 සෙන්ටිමීටර කියලා. හරි අපිට මේකේ කියන අඳුරගල කොටසේ පරිමිතිය හොයන්න කියලා. එහෙනම් අඳුරගල කොටසේ පරිමිතිය කියන්නේ මෙයා ඕනේ මෙයා ඕනේ මෙයා ඕනේ මෙයා ඕනේ මෙයා ඕනේ මේක ඇල්ල ඕනේ මෙයා ඕනේ. හරි. එතකොට අපි දැන් දන්න කට්ටිය කවුද? මෙයා දන්නා. මෙයා දන්නේ නැහැ. ආයා දන්නා. ආයා මොකද මෙයා 30යි න මේක ඇල්ල මට ගන්න පුළුවන් කීයක් කියලා? 30 රින 3 27යි සෙන්ටිමීටර කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ කැලල මට ගන්න පුළුවන් කීයක් කියලා. එයා දීලා තියෙනවා 16 සෙන්ටිමීටර කියලා. එතන අවුලක් නැහැ. මෙයා 14යි නම් මේ සම්පූර්ණ දෙක කීයක් වෙනවද? සම්පූර්ණ දෙක 20 සෙන්ටිමීටර වෙනවා. ඔය දීලා තියෙන 16යි 4යි ගොත කරපුවාම එහෙනම් 20න් 14ක් අඩු කරපුවාම මේ කැලේ දැන් 20න් සම්පූර්ණ දෙකෙන් 14ක් අඩු කරපුවාම මේ කැලේ දෙකේම එකතුව මට ගන්න පුළුවන් කීයක් කියලා? මට යව ගන්න පුළුවන් 20න් 14ක් අඩු කරා 6 සෙන්ටිමීටර කියලා. එතකොට අපි හොයන්න ඕනේ මෙන්න මේ කැලල හොයා ගන්න ඕනේ. මේ කැලල හොයා ගන්න ඕනේ. මෙයා හොයන්න ඕනේ. ඒතර මෙයා හොයන්න පුළුවන් මට පයිතගොරස් ප්‍රමේයට දාලා. ඒකට A වර්ගයේ දාන B වර්ගය සමානයි C වර්ගය දාලා හොයන්න තියෙන්නේ. එහෙනම් C තමයි අපි දන්නේ නැත්තේ. C තමයි හොයා ගන්න ඕනේ. A වර්ගයේ තියෙනවා 4, B වර්ගයේ තියෙනවා 3. 4 වර්ගයේ දාන 3 වර්ගය සමානයි C වර්ගය. මට මෙතනින් එනවා 4 වර්ගය කියන්නේ 16යි 9යි C වර්ගය. එතකොට මෙතනින් එනවා 25 සමානයි C වර්ගය. 25 කියන්නේ 5 වර්ගය සමානයි C වර්ගය. එහෙනම් 5 වර්ගය C වර්ගයට සමාන වෙනවා. C මට එනවා 5 සෙන්ටිමීටර කියලා. හරිද? මෙතන එනවා 5යි. මෙහා එනවා 5 සෙන්ටිමීටර කියලා. ඊට පස්සේ මෙතන වක්‍ර කොටසේ මෙන්න මෙයා හොයන්න ඕනේ. එයාව මට කියක් එනවා. එයාවට ගන්න පුළුවන් 2πr ගුණ කිරීම ඇත්තටම මෙතන අර්ධ වෘත්තයක් තියෙන එකකින් තමයි භාගයෙන් ගුණ කරන්නේ. හරි. සම්පූර්ණ වෘත්තයෙන් හරියටම භාගයක් තියෙනවා. එහෙනම් 2යි 5 කියන්නේ 22 බෙදීම 7යි r කියන්නේ 14යි නෙමෙයි r කියන්නේ විස්කම්බේ. විස්කම්බෙන් භාගයක් තමයි r වෙන්නේ. එහෙනම් 14 බෙදීම 2 කියන්නේ 7යි 2 බෙදීම 2 බෙදීම 1 බෙදීම 2. 4 7 ගෙපුවා 2ට 2 ගෙපුවා මට මෙතන 100 යනවා 22 සෙන්ටිමීටර කියලා. එහෙනම් මට පරිමිතිය දැන් ගන්න පුළුවන්. මට පරිමිතිය කීයක් කියලා ගන්න පුළුවන්? මට පරිමිතිය ගන්න පුළුවන් 16 මෙතන 5 සෙන්ටිමීටර මෙතන 27යි මෙතන 6යි ඊට පස්සේ මෙතන ආවා 22යි ඊට මෙතන ආවා 30යි ඔය කට්ටිය එකතු කරන්න 16 5යි 21යි 21යි 27යි 48යි 6යි 54යි 54යි 56යි 66යි 76යි 76යි 30යි 106යි සෙන්ටිමීටර කියලා මට උත්තරේ එනවා. හරි. එතකොට මෙම රූපයේ පරිමිතිය 50 සෙන්ටිමීටර නම් මෙහි අරය හොයන්න කියලා තමයි කියන්නේ. එහෙනම් පරිමිතිය අපිට දීලා තියෙනවා. එහෙනම් අපි ගලමු මෙයාට පරිමිතියට අපි සූත්‍රයක් ලියාගමු. පරිමිතියට මොකක් හරි දෙයක් හදාගමු බලන්න. පරිමිතිය කොහොමද ලියන්නේ? එතකොට මම දන්න දේවල් වලට අනුව මට පුළුවන් 2πr ගුණ කිරීම θ බෙදීම 360යි මෙයාගෙන් තමයි අපිට වක්‍ර පෘෂ්ඨයේ දිග එන්නේ. එතකොට මෙයා හරි. මෙයා දන්නේ නැහැ. මෙයා මේ දෙන්න හැබැයි r කියලා දීලා තියෙනවා. මෙයා එතකොට අරය r නම් මේ දෙක r කියලා ගන්න පුළුවන්. එහෙනම්
RR 2R කියලා ලියා ගන්න. හරි. හරි. එහෙනම් මම මෙතන මගේ තියෙන මේ පොඩි මෙයා වලට මෙතන තියෙන මම දන්නේ නැති ඒවාට දාන්න පුළුවන් කට්ටිය දාමු. පයි කියන්නේ මම දන්නවා 22 බෙදීම 7. තීටා මම දන්නවා කීය තීටා? තීටා අංශක 90. හරිද? එහෙනම් මට මෙතන පුළුවන් 2යි පයි කියන්නේ 22 බෙදීම 7යි. R දන්නේ නැහැ. R තියාගන්න. අංශක 90 ගුණ කිරීම අංශක 90 බෙදීම 360 වෙන 2යි R. හරි. එතකොට මම කැපුවොත් මෙතන 90 ඒවා 1යි 360ට 90 ඒවා 4යි. 4ෙන් කැපුවොත් දෙකෙන් කැපුවොත් 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි 22ට 2 ඒවා 11යි 2ට 2 ඒවා 1යි. මෙතන එනවා 11යි R බෙදීම 7යි ධන 2යි R කියලා. හරිද? මම මෙයාට පොදු හරයක් ගන්නද? මම මෙයාට පොදු හරයක් ගත්තොත් අර ඉස්සල්ලා වගේම තමයි. මෙයාගේ යට ඉන්න හොර ගෙඩිය 1යි. එහෙනම් එයා මම 7ෙන් ගුණ කරනවා යට විතරක් 7ෙන් ගුණ කරලා හරියන්නේ නැහැ. උඩටත් ඒ දේම කරන්න ඕනේ. එහෙනම් යටට එනවා 7යි. උඩ ඉන්නවා 11යි R එකතු කිරීම 2යි R ගුණ කිරීම 7යි කියන්නේ 14යි R. හරි. දැන් හරියට නිකන් මෙතන R කියන්නේ නිකන් cos ගෙඩිය ඔය ගත්තොත් cos ගෙඩිය 11යි cos ගෙඩිය 14යි. cos ගෙඩිය 11යි cos ගෙඩිය 14යි එකතු කරොත් cos ගෙඩිය 25ක් වෙනවා. එහෙනම් මෙතන තියෙනවා 25යි R බෙදීම 7යි. පරිමිතිය මට දීලා තියෙනව නේද? පරිමිතිය මට දීලා තියෙනවා 50යි කියලා. 50යි. දැන් මට R උක්ත කරන්න විතරයි තියෙන්නේ. එහෙනම් මම දෙපැත්තම R උක්ත කරගන්න උතන R නැති කරගන්න මෙතන මේ මෙන්න මේ 25 බෙදීම 7 කියන එක නැති කරගන්න ඕන නිසා මම 7 බෙදීම 25න් ගුණ කරනවා. 7 බෙදීම 25න් ගුණ කරනවා. 7 බෙදීම 25න් ගුණ කරපුවම මොකද වෙන්නේ? මේ මෙතන 25ට 25 කැපුණා 7ට 7 කැපුණා. එතන මේ පැත්තේ නා 7 බෙදීම 25 කියලා. එහෙනම් 25ට 25 1යි 50ට 25වත් 2යි. R මට ගන්න පුළුවන් 14යි සෙන්ටිමීටර් කියලා. හරි. කියනවා මේ පරිමිතිය 72යි මීටර නම් D ගේ අගය හොයන්න කියලා. හරි. එතකොට D ගේ අගය හොයන්න කලින් මට පුළුවන් ඕනනම් R හොයලා ඉන්න නැත්නම් D ගේම සමීකරණයක් ලියා ගන්නත් පුළුවන්. හරි. මෙහෙමනේ. හරි අපි බලමු. මම ගත්තොත් වෘත්ත ඡාපයේ දිග C සමානයි 2πr ගුණ කිරීම θ බෙදීම 360යි කියලා. අංශක 360යි කියලා. R කියන්නේ කවුද? මෙතන D දැන් Dව මට කොහෙන් හරි ගාව ගන්න එපා. Dව ගාව ගන්න ඕනේ ඉන්න මම මොකද කරන්නේ? මෙහෙම දෙයක් කරනවා. මම දන්නවා අරය වගේ දෙගුණයක් තමයි D කියලා. එහෙනම් මම මේක ඇතුලේ මේක ඇතුලේ 2R කෙනෙක් හදාගත්තා නම් මම මේක ඇතුලේ 2R කියලා කෙනෙක් හදාගත්තා නම් එහෙම නැත්නම් මට R ට ආදේශයක් ගේන්න පුළුවන්. හරි මම R ට ආදේශයක් ගේන්නම් මෙහෙම. ඔන්න 2R කියන්නේ D නම් මම දෙපැත්තම දෙකෙන් බෙදුව R ව තනි කරගන්න පුළුවන්. එහෙනම් R ට මට එනවා D බෙදීම 2ක් කියලා. හරිද? හරි. එහෙනම් 2 R කියන්නේ D බෙදීම 2යි. ගුණ කිරීම θ බෙදීම 360යි. හරි. ඇත්තටම θ කියන්නේ කීයද මෙතන? θ කියන්නේ 180යි. අපි දන්නවා සරල රේඛාවක් මත තියෙන ඕනෙම කෝණ එකතුවක් අංශක 180ක් වෙනවා. හරි. එන්න 180යි. ඇත්තටම ඕන්න මෙතන අර්ධ වෘත්තයක් හින්දා මට කෙලින්ම භාගය කියලා ගන්නත් පුළුවන්. මේකෙනුත් එනවා මොකද 180 කියන්නේ 180 වේව දෙකක් තමයි 360යි කියලා කියන්නේ. මෙතන මේ දෙකට මේ දෙකක් කැපෙනවා එහෙනම් 5D බෙදීම 2 කියලා යනවා මේ ඡාප කොටසේ දිග. හරි. මට ඕනේ පරිමිතිය. පරිමිතිය මට ලියන්න පුළුවන් නේද? 5D බෙදීම 2ට මම එකතු කරොත් කවුද? මෙන්න මේ D කියන කැලේ. ඔන්න ඕකෙන් තමයි එතකොට එනවා මේ බලන්න. ඡාප කොටසේ දිග. හරි. D දන්නා එහෙනම් එකත් හරි. එහෙනම් මෙන්න මේකෙන් තමයි එන්නේ මට පරිමිතිය. අන්න ඒ පරිමිතිය මට දීලා තියෙනවා 72යි මීටර කියලා. 72 සමානයි
phi d බෙදීම දෙක එකතු කිරීම d කියලා තමයි ඔය කියන්නේ. හරි. එහෙනම් 72 සමානයි phi කියන්නේ 22 බෙදීම 7යි සහ යට දෙකක් තියෙනවා. d ධන d. එහෙනම් 22 මම කැපුවා දෙකෙන් 11යි 1යි. ඊට මම මේ පොදු හරය ගත්තොත් 7ට ගුණ කිරීම 7යි 7යි මෙතන එනවා 11යි 7යි 19ක් කියනවා 19යි හරි නේද 11යි 7යි 19යි 18යි d සමානයි 72යි කියන්නේ එහෙනම් d ව තනි කර ගන්න ඕන නිසා මම 7න් 18න් දෙපැත්ත 18න් 7න් ගුණ කරනවා දෙපැත්තම එතකොට මෙතන මේ 7ට මේ 7 කැපුණා 18ට 18 කැපුණා දැන් මට d ට උත්තරයක් එනවා කීයක් කියලා d ට මට උත්තරයක් එනවා 7 බෙදීම 18 ගුණ කිරීම 72යි කියලා. 18න් කපමු. 18 ඒවා 1යි 72ට 18 ඒවා කීයක් තියෙනවද? 4ක් තියෙනවා. දැන් 4ක් 4 d මට එනවා 28යි සෙන්ටිමීටර් කියලා. තේරුණාද? එහෙනම් ඒ ගානේ මේ විදිහටයි හදන්නේ. ඊට පස්සේ එකේ කියනවා මෙම කේන්ද්‍රික ඛණ්ඩ කොටසේ මෙන්න මෙතන දීලා තියෙනවා කේන්ද්‍රික ඛණ්ඩය කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග දීලා තියෙනවා. ඡාප දිග මේ මෙච්චරයි කියලා දීලා තියෙනවා. නම් මේකේ අරය හොයන්න කියලා. මේක නම් ඊසි. හරිම ලේසියෙන් හදන්න පුළුවන්. කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග මම ගන්න මම දැන් ඉස්සෙල්ලා කියපු සූත්‍රෙම තමයි. කවුද? 2πr ගුණ කිරීම θ බෙදීම 360. දැන් මෙතන θ කවුද ඉන්නේ? 2πr ගුණ කිරීම θ ඉන්නවා 60 බෙදීම 360. 60ට 60 ඒවා 1යි 360ට 60 ඒවා 6යි. එහෙනම් මට මෙතනින් ගන්න පුළුවන් 2 ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7යි r කියන්නේ r දන්නේ නැහැ r තමයි හොයන්න තියෙන්නේ. ගුණ කිරීම 1 බෙදීම 6යි. මෙයාට උත්තරයක් දීලා තියෙනවා. ඡාප දිගට උත්තරයක් දීලා තියෙනවා කීයක් කියලාද? 44 බෙදීම 3යි කියලා. මම මේක මෙහෙම පල්ලට ගන්න. 44 බෙදීම 3 සමානයි දෙවරක් 22 කියන්නේ මෙතන 44 බෙදීම 7යි r ගුණ කිරීම 1 බෙදීම 6යි. හරි. මම දෙපැත්තම බෙදන්නම් 44න්. දෙපැත්තම 44න් බෙදන්න. එතකොට මෙතන මේ 44 මේ 44 කැපුණා. මේ 44 මේ 44ක් කැපෙනවා. එතන මේ පැත්තේ යට තියෙනවා 1 බෙදීම 3යි. මෙතන තියෙනවා r බෙදීම 6 ගුණ කිරීම 7යි. මම දෙපැත්තම දැන් මෙයාව නැති කර r තනි කර ගන්න ඕන නිසා r තනි කර ගන්න නිසා මෙයාව අනිත් පැත්තට ගෙනියන්න බෑ. එහෙනම් මොකක් කරන්න ඕනේ? සමාන කිරීමෙන් යට දෙනගෙන සමාන කිරීම බෙදීම තියෙන කෙනෙක් සමාන කිරීම අනිත් පැත්තට යද්දි ගුණ කිරීමක් කරන්න පුළුවන් නැත්නම් අර විදිහටම තමයි. මෙහෙම ගුණ කරා නම් හරි දෙපැත්තම. හරිද? එතකොට මට ගන්න පුළුවන් කීයද? මට පුළුවන් මෙතන මෙයාට මෙයා කැපුණා. මට r ලියා ගන්න පුළුවන්. මට r ලියා ගන්න පුළුවන්. කීයක් කියලාද? r ලියා ගන්න පුළුවන් 6 ගුණ කිරීම 7 බෙදීම 3යි කියලා. එහෙනම් 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි. r මට එනවා 14 සෙන්ටිමීටර කියලා. හරිද? තේරෙනවා. එතකොට ඒක ඒ විදිහටයි හදන්නේ. ඊට පස්සේ 14 වෙනි ගාන තියෙනවා 14 වෙනි ගාන දීලා තියෙනවා පරිමිතිය මේ මෙච්චරක් කියලා මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය. ඒතර කේන්ද්‍රික ඛණ්ඩේ කෝණේ θ තමයි හොයන්න තියෙන්නේ. හරි. අපි හදාගෙන යද්දී අපිට උත්තරයක් එයි. බලමු. එහෙනම් පරිමිතියට මට ලියා ගන්න පුළුවන් නේද? පරිමිතිය සමානයි ඡාප කොටසේ දිග. ඡාප කොටස කීයද? 2πr නෙමේ යාව ගුණ කරන්න ඕනේ θ බෙදීම 360. එතකොට තමයි ඡාප කොටසේ දිග එන්නේ. දැන් මෙයා හරි. තව දෙන්නෙක් ඉන්නවා. තව අරය කැලි දෙකක් තියෙනවා. එතකොට අරය 28යි ඒ වගේ දෙකක් තියෙනවා. එතන පරිමිතියට උත්තරේ තමයි මේ මෙතෙන්න මෙයාව ඔබන්න පුළුවන් නේ. මොකද දීලා තියෙන නිසා. එතකොට අපි දන්නේ නැති r දන්නවා. ෆයි දන්නවා, θ දන්නවා. දන්නේ නැත්තේ පරිමිතිය විතරයි. මට පරිමිතිය හොයාගන්න පුළුවන්.
ඊට කලින් මෙතන පොඩ්ඩක් සුළු කරගෙන ඉමු. 2යි 5 කියන්නේ 22 බෙදීම 7යි r කියන්නේ 28යි θ දන්නේ නැහැ 360න් බෙදලා තියෙනවා එකතු කිරීම 28 වරක් 2 කියන්නේ 56යි 7න් ගැබුවොත් මෙතන 4ක් තියෙනවා 360 ලකුණ කපන්න බෑ අපි 4න් කපමු බලන්න 4 ඒවා එකයි මෙතන 90 360ට 4 ඒවා 90ක් තියෙනවා හරි ඊට පස්සේ ආයෙ කැපුවොත් දෙකෙන් කැපුවොත් 1.45 මෙතන එනවා 22 බෙදීම 45 θ එකතු කිරීම 56 සමානයි මේ පැත්තේ තියෙනවා 114 බෙදීම 3න් 2යි කියලා හරි එහෙනම් දැන් θ හොයාගන්න නම් θ තනි කරගන්න බෑ එහෙනම් මේ θට ඈතින්ම තියෙන කට්ටිය මුලින්ම අයින් කරන්න හරි θ උක්ත කරගන්න ඕනේ θ උක්ත කරගන්න θට ඈතින්ම තියෙන කට්ටිය තමයි මුලින්ම අයින් කරන්නේ දැන් මෙතන θට ළඟින් තියෙන ගුණ වේලාව සහ බෙදලා තියෙන කට්ටියනේ එහෙම නෙමෙයි θට ඈතින්ම තියෙන කට්ටිය තමයි මුලින්ම අයින් කරන්න එහෙනම් එකතු කිරීම 56ක් තියෙනවා අනිත් පැත්තට ඇදියා අඩු කිරීම 56ක් වෙනවා 100 එතන තියෙනවා 114යි බෙදීම 3 බෙදීම 2යි එහෙනම් මෙතන 56ක් අඩු වෙනවා සමානයි 22 බෙදීම 45යි θ අපිට කිසිම වෙලාවක සුළු කිරීමක් කරන්න බෑ මිශ්‍ර භාග විදියට තියෙන්නේ ඒක නිසා මං ගාව මිශ්‍ර භාගයක් තියෙනවා නම් මම එයා මොකක් කරගන්න ඕනද එයා විෂම භාගයක් කරගන්න ඕන එහෙනම් 114 3 බෙදීම 114යි 3න් 2 මෙයා මම මිශ්‍ර භාගයක් කරගන්න ඕන. හොඳට බලන්නකෝ මේ 114යි 3න් 2යි කියන්නේ 2 එකතු කිරීම 114 වතාවක් 3 බෙදීම 3යි කියලා ලියන්න පුළුවන්. ඇත්තටම මේක ඇතුලේ තියෙන මෙහෙම කෙනෙක් හරියද 114 එයාගේ පොදු හරය 1යි සම්පූර්ණ යෝගයෙන් 114ක් තියෙනවා භාග කැලි වලින් 3න් 2ක් තියෙනවා කියලා ඔය කියන්නේ. එහෙනම් මම 3න් 2 කැලි වලටම හරව ගන්න ඕන නම් මම කරන්නේ මෙයාව 3න් උඩයි යටයි දෙකම 3න් යට කරපුවාම යට පොදු හරය 3ක් වෙනවනේ. ඒක තමයි මම මේ කරලා තියෙන්නේ. හරිද? එහෙනම් 114 3න් ගුණ කරපුවාම මට එනවා කීයක් කියලාද? 114 3න් ගුණ කරපුවාම මට එනවා 342යි 342යි 2යි 344 බෙදීම 3යි 344 බෙදීම 3ක් කියලා දෙනවා 344 බෙදීම 3යි අඩු කිරීම 56 තියෙනවා 56 යට ඉන්නවා හොර ගෙඩියක් එක එයාව 3න් ගුණ කරනකොට පොදු හරය හදාගන්න 22 බෙදීම 45 තව t එහෙනම් මෙතන එනවා පොදු හරය 3යි 344න් අඩු කරන්න ඕනේ 56 වරක් 3 කියන්නේ 168යි හරිනේ සමානයි 22 බෙදීම 45 වතාවක් t නම් 344න් මම අඩු කරොත් 168ක් කීයක් එනවා 176ක් කියලා එනවා 176 බෙදීම 3 සමානයි 22 බෙදීම 45 තව t මම 3න් කපන්න මුලින්ම 3ට 3 ඒවා 1යි 45ට 3 ඒවා කීයක් තියෙද 15ක් තියෙනවා 11න් කැපුවොත් මෙතන 22ට නම් 11 ඒවා 2යි 176ට නම් 11 ඒවා තියෙනවා 1යි 6ක් 16ක් තියෙනවා එහෙනම් මම θව තනි කරගන්න අනිත් කට්ටිය අනිත් පැත්තට ගෙනියන්න θ සම මෙහෙමනේ ආවේ උතන උඩ කවුරුත් ඉන්නවද? උඩ ඉන්නවා දෙකක්. 1 බෙදීම 15 සමානයි 16 බෙදීම 3යි කියලා තියෙනවා. එහෙනම් θ තනි කරගන්න මම අනිත් කට්ටිය එහා පැත්තට ගෙනියන්න. දැන් මට මෙතන එනවා 15 බෙදීම 2ක් කියලා. 15න් 2 තියෙන එක නා දෙකෙන් 15ක් වෙනවා. එතකොට එතන 16යි මෙතන 3යි. මම දෙකෙන් කැපුවොත් 2ට 2 ඒවා 1යි 10ට 2 ඒවා 8යි. 3න් කැපුවොත් 3ට 3 ඒවා 1යි 5ට 3 ඒවා 5යි. එහෙනම් මෙතන එනවා ඊට සමානයි අංශක 40ක් කියලා.
හරිද? එහෙනම් ගාන ඔය විදිහටයි හදන්නේ. මෙතනින් මගේ පරිමිතිය ප්‍රශ්න සාකච්ඡාවේ දෙවෙනි කොටස ඉවර වෙනවා. අපි තුන්වෙනි කොටසෙන් ආයෙ හම්බෙමු.